අපි වීඩියෝ එකක් දැම්මා ගොඩාමුණ පිටිගල කළුදිය පොකුණට ඇවිල්ලා. ඉතින් අපි මේ වීඩියෝ එක දැම්මේ කළුදිය පොකුණ පල්ලෙහා. ඉතින් ගොඩාක් අය ගමේ අය වෙන්න පුළුවන්. ගොඩක් අය කමෙන්ට් කරලා අහලා තිබ්බා, කමෙන්ට් කරලා කියලා තිබ්බා අනේ කළුදිය පොකුණ වෙන්නන්න කියලා. ඉතින් කළුදිය පොකුණ ගාව තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. මේක තමයි කළුදිය පොකුණේ මේන්ම තැන, ප්‍රධානම තැන. මේ මගේ පිටිපස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන සාමාන්‍යයෙන් අඩි 30කට විතර 30කට වඩා විතර ගැඹුරකින් යුතු තැනක්. මෙතන ඇත්තටම නාන්නේ ගමේ දන්න කියන අය විතරයි. ඉතින් පිටින් එන අය ටිකක් නානවා අඩුයි. ඒ වුණාට මෙතන තමයි ප්‍රසිද්ධම තැන. මේක තමයි කළුදිය පොකුණ ටෙලි නාට්‍යයකට පවා ගත්තු තැනක් මෙතන. ඉතින් ඔයගොල්ලන්ට නිවාඩුව ගත කරන්න පුළුවන් මෙතනට ඇවිල්ලා වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ටිකක් ප්‍රවේශමින් මොකද මෙතන පහලට වඩා ගැඹුරින් ටිකක් නෙමෙයි ගොඩක් වැඩි තැනක්. ඇවිල්ලා සබාව තවන්දර විඳින්න පුළුවන්. ඉතලා පරිස්සමෙන් යන්න මේ සබා දහමට ඕගොල්ලෝ කියන කොල කෑලි ඕගොල්ලෝ පානය කරන ඩ්‍රින්ක්ස් වර්ග ඒ කෝත් බෝතල් දාලා යන්න එපා. මෙතන ආරක්ෂා කරගන්න. මෙතන තමයි ඔන්න කළුදිය පොකුණ කමෙන්ට් කරපු අයට ඔන්න අපි කළුදිය පොකුණට ආවා. බලන්න පුළුවන් දැන් කළුදිය පොකුණ. හරි පරිස්සමෙන් ඉන්න ඕන තැනක් මෙතන. ආපේ ගොඩ කාලයකට පස්සේ ආවේ අපේ මේ අවට හිටියට සෑහෙන කාලයකට පස්සේ තමයි මෙතනට ආවේ. මෙන්න මේ තැන පේනවා ඇති දැන්. ඇත්තටම මම දන්න විදිහට මගේ පුංචි කාලේ ඉඳන් මම දන්න තැනක් මෙතන සාමාන්‍යයෙන් අඩි 30ක් නම් උඩරිම ගැඹුරයි. ඒ නිසා මෙතනට කවුරු හරි එනවා නම් එන්න මේක විඳින්න ඇවිල්ලා පරිස්සමට මේ තැන ආරක්ෂා කරගෙන පරිස්සමට නාලා යන්න තමන් නිවාඩුව පරිස්සමට ගත කරන්න. මෙන්න මේක තමයි ඔරිජිනල්ම කළුදිය පොකුණ. ඉතින් ඔන්න ඊයේ කමෙන්ට් කරපු කට්ටියට අද අපි කළුදිය පොකුණ පෙන්නුවා. ඉතින් මෙතන ටෙලි නාට්‍යයකටත් ගත්තා. ඒකෙන් තමයි කළුදිය පොකුණ කියලා හැදුනේ මම දන්න විදියට. ඉතින් ලංකාවේ සතර දිග් භාගයේම ඉන්න ඔයාට ඕන වෙලාවක එන්න පුළුවන් තැනක් පිටිගල මාපලගම පාරේ ගොඩාමුණ කියන ලස්සන සුන්දර ගමේ තමයි කළුදිය පොකුණ කියන මේ ප්‍රසිද්ධ ස්ථානය තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා ගාලසිංහ අපිත් එක්ක එකතු වෙන්න. අපි YouTube එක subscribe කරන්න, Facebook page එක follow කරන්න, TikTok එක follow කරන්න අනිවාර්යෙන්. අපි ගාලසිංහයෝ අද ඉන්නේ ගොඩාමුණ කළුදිය පොකුණ කියන සුන්දර දොළ පහර ළඟ.